අපි අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ මගින් අපි මේ සිදු කරන්නේ ලංකාවේ නන්දෙසින් මේ පිළිකා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන අපේම ලොකුඩා සිල්දනා වෙනුවෙන් පිහිටක් සරණක් වෙන ස්ථානයක් තමයි මේ මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානය කියන්නේ. මේ ස්ථානයේ දෙමළ මුස්ලිම් ක්‍රිස්තියන් සෑම ජන වර්ගයාම මේ ස්ථාන නතර වෙලා ප්‍රතිකාර ලබන ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කර ගන්නවා. ඉතින් අපි කල්පනා කරා මේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ මගින් පිළිකා රෝගීන්ට තමයි සියලුම සේවාවන් සිදු වෙන්නේ. නමුත් අපි කල්පනා කළා මේ රෝහලෙන් පිළිකා රෝගීන්ට සේවාවක් සිදු වෙනවා හා සමානව මේ ගම්වතුර උවදුරින් පීඩාවටපත් අපේ මිනිසුන් වෙනුවෙන් උදව් කරන උපකාර කරන්නත් අපි අපේ කැන්සර් කෙයාර් වෙල්ෆෙයාර් ෆවුන්ඩේෂන් පදනම ඒ වගේම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ දායක සභාවේ සියලු දෙනාමත් එකතු වෙලා අපි මේ දින වකවානු පුරාම කටයුතු සිදු කළා. මේ ගම්වතුර උවදුරින් පීඩාවටපත් වෙලා මිය පරලෝ යන අපේම මිනිසුන්ගේ මලසිරුරු අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් අපි මාධ්‍ය තුලින් දැක්කා. නමුත් අපි කල්පනා කළා මේ ඔබට පේන්නේ පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබුමින් ඉඳලා මිය පරලෝ යන අපේම ලොකුඩා සියලු දෙනා වෙනුවෙන් ඒ පරිත්‍යාගය සිදු කරන්න ගෙනාපු මිනි පෙට්ටි තමයි මේ තියෙන්නේ. ඉතින් අපේ පදනමේ සියලු දෙනාමත් ඒ වගේම දායක සභාවේ සියලු දෙනාමත් කල්පනා කළා නායක මාහිමිපාණන් වහන්සේ හේනේගම ධම්මාදාර නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. උන්වහන්සේත් සමග අපි සියලු දෙනාම සාකච්ඡා කරලා අපි කල්පනා කළා එකඟතාවයකට ආවා මේ ගම්වතුර උවදුරින් පීඩාවෙන් ඉඳලා මිය පරලෝ යන ඒ වගේම මේ ගම්වතුර උවදුරට ගොදුරු වෙලා මිය පරලෝ ගිය අපේ මිනිසුන්ගේ අවසන් කටයුතු වෙනුවෙන් මේ මිනි පෙට්ටි ලබා දීමේ කටයුත්තක් සිදු කරන්න අපි කල්පනා කළා. මොකද අපි දැක්කා මේ මාධ්‍ය තුලින් දැක්කා පෙලක් උදවියගේ අවසන් කටයුතු සිදු කරන්නේ පෙලක් වෙලාවට බෙඩ් ෂීට් එක ඔතල වෙන්න පුළුවන් ගින්නලා බලන්න. ඒ හින්දා අපි කල්පනා කළා අවසන් ගෞරවයක් විදියට සිදු කරන්න අවසන් කටයුතු ගෞරවයක් විදියට සිදු කරන්න මේ මිනි පෙට්ටි පරිත්‍යාග කරන්න අපි කැමැත්ත ප්‍රකාශ කළා සියලු දෙනාම. ඉතින් අපි කැමැති අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ සියලු දෙනාම අපි එකතාවයට අවිල් තින්නේ මේ මිනි පෙට්ටි අපි ලංකාව ඕනි තැනකට අපි ගෙනත් දෙන්න කැමැති. මගේ දුරකථන ඇමතුම් අංකය 071 65 62 470 කියන දුරකථන අංකයත් ඒ වගේම 078 31 250 28 කියන දුරකථන ඇමතුම් මගේ දුරකථන ඇමතුම් මට අවශ්‍ය කෙනෙක් ඕන තැනකට අපිට දැනුවත් කිරීම සිදු කළොත් අපි කැමැති අපේ කණ්ඩායම එකතු වෙලා අද දවසේදීත් පවා අපි අසරණ මිනිස්සු වෙනුවෙන් බඩු පාර්සල් ලබා දීලා ඒ කටයුතු සිදු කළා. අපි කණ්ඩායම සූදානම් මේ ඕනම තැනකට මේ මිනි පෙට්ටි ගෙනල්ලා ලබා දීලා අවසන් කටයුතු සිදු කරන්න උදව් කරන්න උපකාර කරන්න කැමැතියි.